ආයුබෝවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලත් එක්ක පුතාලට තියෙන ඉතාම වැදගත් පාඩමක්. ඒ තමයි ඕගොල්ලන්ට තියෙන ලස්සන පාඩමක් ඕගොල්ලන්ගේ පොතේ තියෙන. ඒ තමයි ඕගොල්ලන්ගේ ආජීවක අෂ්ටමක සීලෙන් කියන පාඩම. ආජීව අෂ්ටමක සීලයේ නිවිමඟ සරු කරගමුයි කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය වාරට පාඩම් 8ක් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. අපි ගිය වාරේ ඕගොල්ලොත් එක්ක පාඩම් 8ක් සාකච්ඡා කරා ගිය වාරේ. අපි අද ඕගොල්ලොත් එක්ක ආජීව අෂ්ටමක සීලයෙන් ඕගොල්ලෝ කොහොමද දිවිමඟ සරු කරගන්නේ කියන එක තමයි දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට ආජීව අෂ්ටමක සීලයට අයිති තියෙනවා සිල්පද කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ආජීව අෂ්ටමක සීලයට අදාළව සිල්පද 8ක් තියෙනවා. දැන් අපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට හරි. ඉන්නකෝ මම දැන් ඔයගලන්ට එක පෙන්වන්නයි හදන්නේ. ඒක මේ ආජීව අෂ්ටමක සීලය කියන එක ගැන කියලා දෙන්න හදන්නේ. එතකොට මම ඔයගලන්ට ඒ ගැන තව තොරතුරු ප්‍රමාණයක් ඔයගොල්ලන්ට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? ඒ ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉන්නකෝ හරි. එතකොට ආජීවක අෂ්ටමක සීලයෙන් දිවිමඟ සරු කරගන්න. ඒක තමයි මාතෘකාව වෙන්නේ. ඉරියන් ඉන්න එපා. නතර කර. හරි. එතකොට මේ දැන් සීලය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. අපි සීලය කියන්නේ මොකක්ද? අපි සීලය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි මුලින්ම කතා කරමු. සීලය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. බලමු සීලය කියන්නේ මොකක්ද? දිනුක කියන්න බලන්න සීලය කියන්නේ මොකක්ද කියලා. අපේ එදිනදා ජීවිතයේ රකින්න ඕනේ එදිනෙදා ජීවිතයේදී රකින්න ඕන දෙයක්. හරි. උදම්මින් කියන්නේ උදම්මින්ගේ අදහස මොකද්ද සීලය කියන්නේ? උදාහරණයක් විදිහට පන්සිල් ගත්තොත් ඒක අපි හැම තිස්සෙම රකින්න ඕනේ. ඒක මේ අපි ඒ අයහපත් ක්‍රියාවලින් වැළකෙන්න ඕනේ. ඒකට තමයි අපි සීලය රකින්නවා කියලා කියන්නේ. යහපත් ක්‍රියාවල යෙදෙනවා. අයහපත් වලින් වැළකීලා යහපත් දේවල් වල යෙදෙනවා කියන එක තමයි උදම්මින් කියන්නේ සීලය කියලා. දැන් දිනුකත් කියනවා සීලය ගැන අදහසක්. දිනුකයි සීලය ගැන අදහසක් කිව්වා. උදම්මිනුත් සීලය ගැන අදහසක් කිව්වා. හොඳයි. එතකොට ස්නේහාදී හිතන්නේ මොකද්ද? සීලය කියන්නේ මොන වගේ දෙයක් කියලාද? මේ නරක දේවල් ඈත් කරලා හොඳ දේවල් කරනවා. සීලය විදියට. එහෙම නැත්නම් කය වචනය දෙකේ තියෙන සංවරභාවයේ සීලය කියලා අපි ගන්නවා නේ. කය වචනය දෙකේ සංවරභාවය තමයි සීලය කියලා කියන්නේ. හරි. අපි යම් බලන්න අපි සීලය ගැන පොඩි විස්තරයක් කතා කරමු. අපි ලියමු සීලය කියන්නේ මොකද්ද කියලා. හරි. සීලය කියන්නේ මොකද්ද කියලා බලමු. එතකොට සීලය කියලා කියන්නේ කියනවා හරි. අපි සීලය කියලා කියන්නේ කය හා වචනය දෙකේ තියෙන දෙකෙහි ඇති සංවර බව. කය වචනය දෙකේ තියෙන සංවර බව තමයි අපි සීලය කියලා කියන්නේ. අපි කියනවා සීලය කියන්නේ කය වචනය දෙකේ තියෙන සංවර බව. එතකොට සීලයේ අංශ
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය අංශ 3ක් ඇතුළතදී විස්තර කරන්න පුළුවන්. නේද? මොනවාද? සම්මා වාචා, සම්මා කම්මන්ත, ඒ වගේම අනිත් එක සම්මා ආජීව. සම්මා ආජීව. මේ තුන අයිති වෙන්නේ සීලයට. මේ තුනට අපි අයිති වෙන්නේ මේ තුන අපි අයිති වෙන්නේ සීලයට කියලා කියනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ තුන සීලයට තමයි අයිති වෙන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් අපේ සීලය කියලා කියන්නේ කය වචනය දෙකෙහි තියෙන සංවර භාවය අපි සීලය කියලා කියනවා. පුතාලට පැහැදිලිද? සීලය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා? හරි. සීලය කියන්නේ කය වචනය දෙකේ තියෙන සංවර භාවය. හරි. එතකොට අපි ඔන්න සීලය ගැන දැන් තේරුම් ගත්තා. එතකොට කය වචනය දෙකේ තියෙන සංවර භාවය අපි සීලයේ විදිහට හඳුන්වනවා. දැන් යන්න අපි පාඩමට. එතකොට මේ ලෝකේ බොහෝ සත්වයෝ ඉන්නවා. මේ ලෝකේ බොහෝ සත්වයෝ ඉන්නවා. අපිට පේනවා වගේම නොපෙනෙන සත්වයෝ ඉන්නවා. අපිට පේන සත්වයොත් ඉන්නවා, නොපෙනෙන සත්වයොත් ඉන්නවා නේ. මිනිසාට සතෙක්. මිනිසාට සතෙක්. සත්වය මිනිස්සුයි බැලුවාම සමානයි නේ. සත්වය මිනිස්සුයි බැලුවම සමානයි. මිනිස්සු ජීවත් වෙන්න ආහාර ගන්නවා. සත්තු ජීවත් වෙන්න ආහාර ගන්නවා. මිනිස්සුන්ට වෙහෙස දැනෙනවා. සත්තුන්ටත් වෙහෙස දැනෙනවා. මිනිස්සුත් ආහාර ගැනීම කරනවා. සත්තුත් ආහාර ගැනීම කරනවා. මිනිස්සුත් නිදා ගන්නවා. සත්තුත් නිදා ගන්නවා. තේරෙනවද? මිනිස්සුත් නිදා ගන්නවා. සත්තුත් නිදා ගන්නවා. දැන් මම ඔයගලන්ට ලස්සන ගීතයක් පෙන්නන්නම්. අර ලිටල් මර්මේඩ් කාටුන් එකේ තියෙනවා මුහුදේ ඉන්න සත්තුන්ගේ හැසිරීම ගැන ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙයි. ඉන්නකම මම පෙන්නන්න. හරි. එන්නකෝ. මම ඒක පෙන්නන්න විනාඩියක් දෙන්න. හරි. මේ බලන්න. මේ බලන්න. ඉතින් බලන්න මේ සත්තුනේ. Under the sea, darling, it's better down where it's wetter. Take it from me. She's happy as after the waves they roll. The fish on the land ain't happy. The sharkers they in the bowl, but fish in the bowl is lucky. They in for a worse fate. One day when the boss get hungry, yes, you gonna be on the plate. What no?
that blood will flow. මේ අර මාළුන්ගේ කාටුන් එක ලිටල් මර්මේඩ් කියලා දැන් ඒකේ දැක්කනේ සත්තු කෑම කනවා නේද? සත්තු මේ පීනනවා මිනිස්සුත් ආහාර ගන්නවා සත්තුත් ආහාර ගන්නවා නේද? එතකොට ඒ විදිහට මිනිස්සුන්ටයි සත්තුන්ටයි අතර ගොඩාක් සමානකම් මේකේ පෙන්නනවා නේද? මොනවද? මිනිස්සු ආහාර ගන්න සත්තුත් ආහාර ගන්නවා මිනිස්සුත් නිදා ගන්න සත්තුත් නිදා ගන්නවා ඒ වගේම දඬුවමට මිනිස්සුත් බයයි සත්තුත් බයයි සත්තුත් මරණයට බයයි මිනිස්සුත් මරණයට බයයි මේ විදිහට අර මිනිස්සුත් ප්‍රජාභෝග කරනවා සත්තුත් ප්‍රජාභෝග කරනවා ඒ විදිහට සත්තුන්ටයි මිනිස්සුන්ටයි අතර පොදු අනන්‍ය ලක්ෂණ තියෙනවා නේද? සත්තු ගාවයි මිනිස්සු ගාවයි පොදු අනන්‍ය ලක්ෂණ තියෙනවා. සත්තු ගාවත් අනන්‍ය ලක්ෂණ තියෙනවා මිනිස්සු ගාවත් පොදු අනන්‍ය ලක්ෂණ තියෙනවා. හරි නේද? එතකොට ඒ ලක්ෂණ තියෙනවා. සත්තු ගාවත් තියෙනවා මිනිස්සු ගාවත් තියෙනවා. නමුත් මිනිස්සු සත්තු අතර ලොකු වෙනස්කමක් තියෙනවා. මිනිසාට ආගමක් තියෙනවා. සත්තුන්ට ආගමක් නැහැ. දැන් ඕගලන්ගේ ගෙදර එන බල්ලා ආගමක් අදහනවාද? ඕගලන්ගේ ගෙදර එන්න බල්ලා ආගමක් අදහනවද? ක්‍රිස්තියානි ආගම, බුද්ධ ආගම, හින්දු ආගම, බල්ලා පන්සල් ගිහිල්ලා ආගම අදහනවද? තේරුණාද? බල්ලන්ට ආගමක් තියෙනවා. බල්ලන්ට ආගමක් නැහැනේ. ඒ වගේ සත්‍යය ඉගෙන ගන්නේ නැහැ. සත්‍යය ඉගෙන ගන්නේ නැහැ මිනිස්සු ඉතින්. සත්‍යය ඉගෙන ගන්නේ නැහැ මිනිස්සු ඉගෙන ගන්නවා. සත්තුන්ට ආගමක් නැහැ මිනිස්සුන්ට ආගමක් තියෙනවා. සත්තු ඉගෙන ගන්නේ නැහැ මිනිස්සු. ඉගෙන ගන්නවා. සත්තුන්ට ගුණ යහපත්කම් තියෙනවා මිනිස්සුන්ට ගුණ යහපත්කම් නැහැ. සත්වයෝ දෙමෝපියන්ට සලකනවා මේ එතකොට මිනිස්සු දෙමෝපියන්ට සලකනවා සත්ව දෙමෝපියන්ට සලකන්නේ මිනිස්සු දෙමෝපියන්ට සලකනවා සත්ව දෙමෝපියන්ට සලකන්නේ නමුත් අර සමහරක් අවස්ථාවල දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති අර බුදුරජාණන් වහන්සේ කාර්මික ගිරවෙක් වෙලා ඉපදිලා අම්මටයි තාත්තටයි දෙන්නට වී කරලක් අරන් ගිහිල්ලා ඉවරලා කන්න දෙනවා දැක්ක ජාතක කතාවක් තියෙනවා නේ ශාලිකේ දාර ජාතක. එහෙම ජාතක කතා තියෙනවානේ සත්ත්ව දෙමෝපියන්ට සලකන අවස්ථා. ඒවා මේ බෝධි දුර්ලභ අවස්ථාවන්. ඒවා මේ සාමාන්‍ය සත්ත්ව කරන දේවල් නෙමෙයි. මේ බෝධිසත්වවරුන්ට විතරක් බෝධිසත්වවරු සත්‍යාත්මවල අපදුනාම විතරක් වෙන දේවල් තමයි. දැන් සතජාතකයේම බෝධිසත්වය සිල් ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒතර වෙනන්නේ බෝධිසත්වය සත්‍යාත්මවල වල ඉන්න අවස්ථාව විතරයි එහෙම වෙන්නේ. ඒ අරුණාම අනිත් අවස්ථාවන් වලදී එහෙම වෙන්නේ නැහැ. හිතා. පැහැදිලිද? බලන්න තේරුණාද? දැන් ඕගොල්ලෝ අහලා තියෙනවද ඔය කට්ටිය කියනවා දැන් සාමපාරගමනක් තියෙනවා ලංකාවේ. අර වියට්නාම් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇමරිකාවෙන් යන ලංකාවට වැඩම කරලා පාගමනක යෙදෙනවා. ඔයගොල්ලෝ දැක්කද? එතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක ආලෝකා කියලා මේ සුනකෙක් පැමිණෙනවා. ආලෝක කියලා. ඒ ආලෝක කියන සුනකයා සාමපාගමනින් ලංකාවට වැඩි අද මේ ඊයේ පැමිණියානේ. එතකොට එයාත් අර කට්ටිය විශ්වාස කරනවා බෝධිසත්වයෙක් වෙන්න පෙරම් පුරන කෙනෙක් වෙන්න ඇති කියලා. ඒ වගේ අර එහෙම දුර්ලභ අවස්ථාවන් තියෙනවා පොදුවේ ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. එතකොට දැන් අපේ ජන සමාජයේ මහත් උපකාරී වෙන දෙයක් තමයි ආගම කියලා කියන්නේ. එතකොට දැන් අපේ මේ ශ්‍රී ලාංකේය ජන සමාජය පෝෂණය වෙලා තියෙන්නේ අපේ ආගමෙන්. අපේ සාර ධර්ම වලින්. නේද? අපේ තියෙන ගුණ ධර්ම වලින් ඒ ආචාර ධර්ම පද්ධතියකින් තමයි අපේ මේ ජාතිය පෝෂණය වෙලා තියෙන්නේ. එතකොට
සමාජයේ මිනිස්සු ගැන කතා කරද්දී අපි ගැන කතා කරනකොට අපි ගාව හොඳ ගතිගුණ තියෙන්න ඕනේ. හොඳ ශිෂ්ට සම්මත ගුණාංග අපි ගාව දියුණු වෙලා තියෙන්න ඕනේ. අක්නේ අපි ගාව එහෙම හොඳ ශිෂ්ට සම්පන්න ගුණ අපි ගාවේ හොඳ උත්තරීතර ගුණාංග තියෙනවා නම් දරුවනේ අපිට යහපත් සමාජයක් ගොඩනගා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. පැහැදිලිද? එතකොට බුදුරජාණන් වහන්සේ ගිහියන්ටයි පැවිද්දන්ටයි වෙන වෙන විදිහට සීල් පද පනවල තියෙනවා. එතකොට ගිහියන්ගේ නිත්‍ය සීලය තමයි පංච සීලය කියලා කියන්නේ. එතෙන්දි ගිහියන්ට පනවල තියෙන නිත්‍ය සීලය තමයි පංච සීලය කියලා කියන්නේ. ගිහියන්ට පනවල තියෙන නිත්‍ය සීලය තමයි පංච සීලය කියලා කියන්නේ. ඊට අමතරව ආජීව අෂ්ටමක සීලය. ඊට අමතරව ආජීව අෂ්ටමක සීලය ගිහියන් විසින් සමාදන් වෙනවා. ආජීව අෂ්ටමක සීලය ගිහියන් විසින් සමාදන් වෙනවා ඊට අමතරව. එතකොට මේ ආජීව අෂ්ටමක සීලය අපි කාටත් වැදගත් වෙනවා. මේ ආජීව අෂ්ටමක සීලය අපේ ජීවිතේ හුරු කරගන්න අතිශයින්ම වැදගත් වෙනවා. හරි. මම මේ ආජීව අෂ්ටමක සීලය විස්තර කරන්න දැන් අද නෝට් එක ලියා ගන්න කොහෙන්ද? ලියා ගන්න. මේක ලියා ගන්න. මම මෙතන ඉන්නවා. ලියා ගන්න පුතා. ආජීව අෂ්ටමක සීලය සීලය අනුකය වචන දෙකේ සංවර භාවය. ලියා ගන්න. ඉක්මන් ලියා ගන්න බැටියෝ. ඔය එක එක ඒවා වන්නේ බාගොල්ලෝ. ලියා ගන්න මේක. ඉක්මනට ලියා ගන්න. මට ලියා ගන්න.
ලියන්න ඕගොල්ලෝ. ලියලා ඉවරද? ලියන අත උස්සන්. ලියන අත උස්සන්. හරි. තාම ලියන අත උස්සන්න. තව ලියන්න වෙලාව නැහැ. ලියලා තාම ඉල්ලනවා සෙනොරිට. හරි. හරි. ඉන්නකෝ. හරි. එන්නකෝ මම දෙන්නම්. ටක් ගාලා තියන්න. හරි නේද? හරි. දැන් ඉතින් ඇති ලියන්න දුන්නා වෙලාව. හරි.
දැන් නේද? හරි නේද? හරි. very good. එතකොට දැන් මේ ටික පැහැදිලිව තේරිලා තියෙන්නේ ඔයගලන්ට. එහෙනම් සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරභාවය. එතකොට ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය වද ගිහියාට එදිනදා කටයුතු කරන විට ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙන්න පුළුවන්. එතකොට ආජීවක අෂ්ටමක සීලය ගත්තාම මේ ආජීවක අෂ්ටමක සීලයට අයිති සීල්පද ගණන 8ක්. ආජීව අෂ්ටමක සීලය ගත්තාම මේ ආජීවක අෂ්ටමක සීලයට අයිති සීල්පද ගණන 8ක් විදිහටයි අපි පෙන්වලා දෙන්නේ. අප නිතර සමාදන් වන සීලයට වඩා මේ ආජීවක අෂ්ටමක සීලයට අයිති වෙනවා සීල්පද කීයද? 3ක් වැඩි. අපි නිතර සමාදන් වෙන සීලයට වඩා ආජීවක අෂ්ටමක සීලයේ සීල්පද 3ක් අන්තර්ගත වෙලා තියෙනවා. අපි නිතර සමාදන් වෙන සීලයට වඩා ආජීවක අෂ්ටමක සීලයේ සීල්පද 3ක් අන්තර්ගත වෙලා තියෙනවා වැඩිපුර. හරිද? හරි. දැන් අපි අපි නෝට් එක ඒ කියන්නේ පාඩමේ ඉතුරු කොටස කරගෙන යන්න. හරි. දැන් ඔන්න මම දැන් මගෙත් එක දැන් ඔන්න හැමෝම ඈත් වෙන්න ඕනේ ආජීව අෂ්ටමක සීලයේ සමාදන් වෙන්න. හරිද? හරි. දැන් ඈත් වෙන්න හැමෝම. දැන් ඈත් වෙන්න මෙහෙම හැමෝම පන්සි ගන්න විදියට මෙහෙම අත් තියාගන්න. හරි පටන් තියාගන්න උදම්බි. ඔන්න. නමෝ තස්ස භගවතෝ රාතෝ සම්මා සම්බුද්දස්ස. මං කිව්වට පස්සේ උදම්බින් කියන්න ඕනේ. නමෝ තස්ස භගවතෝ රාතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ රාතෝ සම්මා සම්බුද්දස්ස. හරි මයික් ඔන් කරන උදම්බි. බුද්ධං සරණං ගච්ඡාමි. Yeah. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතං වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා නෑ දට්ටානා නෑ එහෙම එකක් නෑ මේකේ. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රාප්පලා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරියට ඇහුන්නේ සම්ප්‍රාප්පලා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්ප්‍රප්පා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීව සමහර ඒවා එන්නේ කැඩි කැඩි එන්නේ. මිච්ඡා ජීව වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීව මිච්ඡා ජීවං වේරමණී. සික්ඛාපදං සමාදියාමි. හරි දැන් මට කියන්න බලන්න දිනුක කියන්න බලන්න මේ සිල්පද වලින් පන්සිල් වල තියෙන දැන් මම කියවන සිල්පද ටික පන්සිල් වල තියෙන මේකේ නැති එක මොකද්ද? ඒ කියන්නේ පන්සිල් පද පහේ තියෙනවා නමුත් මෙතන නැති එකද? ඔව් සර් අර අලුතින් ආපු තුනයි අන්තිම පදේත් මේකනේ අර නෑ අලුතෙන් ආපු දෙන කොහොමත් අලුත් එකක් නේ මම කියන්නේ පන්සිල් වල තියෙන මේකේ නැති එක. පිසුනා වාචා වේරමණී සික්ඛාපද පන්සිල් වල තියෙනවා ඒක. නෑ සර් ඒක මේ නේද මම අහන්නේ මේකට අලුතෙන් ආපු එක නෙවෙයි පන්සිල් වල තියෙන මේකේ නැති එක. උදම් වෙන්නේ එක කියන්න ගෙල්ලේ වල මම කොක නතර කරන්න ඕම එකක් නැහැ කියලා ඔකේ. සුරාමේරය මජ්ජපමා දට්ටාන සික්ඛා සුරාමේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ සිල්පදේ නෑ අයියේ. ඒකට ඔය සිල්පදේ කිව්වම ඔය ආජීවක ආශ්‍රමක සීල සමාදන් වුණාම සුරාපානය කරන්න පුළුවන්ද? එක ගමක පිරිමියා ඉන්න සංවිධානයකට හාමුදුරුවෝ කෙනෙක්ව බණකට ආරාධනා කරා. ඒ පිරිමියා ඉන්න සංවිධානයේ තරුණ පුරුෂය මේ කියන්නේ මහත්මාවරුන්ගේ සංවිධානයක් මොකක් හරි. ඉතින් එතන ඒ අයට ඇවිල්ලා හාමුදුරුවෝ ආජීවක ආශ්‍රමක සීලෙට දුන්නයි කියන්නේ. ආජීව ආශ්‍රමක සීලෙට දුන්නේ පංචශීල නැතෝ එදා සමාදන් කරලා දෙන්නේ ආජීව ආශ්‍රමක සීලය කියන එක තමයි දිනුක සමාදන් කරලා තියෙන්නේ. මේ සමාදන් කරලා තියෙන්නේ. එතන හිටියේ මන්ත්‍රාවේ පාලනය කරන සෙට් එකක් ඉඳලා තියෙනවා. කිව්වලු අද තමයි කොළු අපේ සංවිධානයට හරි හාමුදුරුවෝ කෙනෙක් ආවේ. ඇයි සුරාමේරුවේ කිව්වේ නෑනේ? වෙන සිල්පද ටිකක් නේ කිව්වේ. ඒ නිසා අද අපිට සුරාපානය කරන්න පුළුවන් කරේ ඒගොල්ලෝ සතුටු වුණාලු නෑ. බුදුන් මේ ආජීවක ආශ්‍රමක සීලේ සුරාමේරය මජ්ජපමා දට්ඨානා කියන සිල්පදේ තියෙනවා. වෙන සිල්පදයක් ඇතුළක රින්ගෝලා. අර නිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මම සිල්පදයක් කියවනේ අර උදම් බින්දුවද කැඩි කැඩි ඇහෙන්නේ මට ඇහෙන්නේ නැතෝ කියලා. අන්නේ සිල්පදේ ඇතුළේ සුරාමේරය මජ්ජපමා දට්ඨානා කියන සිල්පදේ තියෙනවා. හරිද? තේරුණාද? නැත්තම් කට්ටිය වල බුදුහාමේ කෝසුරාමේරේ දැන් උදම්මිත් ඒක වුණා. හොඳයි ඒක මම උදම්මින්ම ගත්තේ ඒකයි. පොත මම වහලා පොත PDF එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරේ නැත්තේත් ඒකයි. ස්ක්‍රීන් එකේ ෂෙයා කරා නම් මම දන්නවා ස්ක්‍රීන් එකේ වමනාවෙම තමයි ෂෙයා කරන්න නැතුව කරේ. ස්ක්‍රීන් එකේ ෂෙයා කරමු නැති හින්දා උදම්මිත් පස්සේ උදම්මිත් අර අතර කියලා වෙනවා සුරාමේරේ මජ්ජපමා දට්ඨානා කියලා කිව්වා නැද්ද? උදාහරණයක් විදිහට සර්ට් එකක්ම අමතක වුණායි කියලා අමුතු එකක් කියනවා කියලා උදාහරණයක් සුරාමේරේ මං කිව්වේ නෑ නෑ ඔබ කියන්න එපා මම එකක් නෑ කරලා නැද්දා කිලෝ මං ඔමනාවෙන්මයි කරේ ආජීවක ආශ්‍රමක සීලේ
ඒක නෑ හදිදු කොහෙන්ද සම්බන්ධ වෙන්නේ හදිදු? ආමෙන්. හදිදු කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? කෑගල්ලි ඉඳන් සර් රබුක්කල. ඔයා කලින් හිටියා නේ පන්තියේ? ඔව් සර් 6 වසරේ ඉඳන් මුලින් ඉඳන්. ඒකනේ මම දැකලා දිනවා. එතකොට සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක තියෙන්නේ අර මිත්‍යා ජීවා කියන එක ඇතුලේ. හරිද? හරනේ වැසස්සේ. ඒකයි මම කිව්වේ යාළුවට සුරාමේරය කියන එක කියන්නේ පෝ කියලා කිව්වේ ඒකයි. හරි. දැන් අපි දන්නවා අපි යන් සෙල්පදවල තේරුම් ටික බලන්න. දැන් එකෙන් එකට යනවා පොත කියවනවට වඩා හොඳට පොතේ තියෙනවට වඩා හොඳට මට පන්සල් ටික මේ සෙල්පද ටික මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. එතකොට පාණාතිපාතං වේරමණී සික්ඛාපදං සමාදියාමි කෙනෙකු සෙල් රැකීම සිදු කරන්නේ පෞද්ගලිකවයි. එයින් සමාජයේ සිද්ධ වෙන මහත් සේවයක්. එතකොට පළවෙනි සිල්පදයේ කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඒක යන මරණ බියෙන් තොරව ජීවත් වීමේ හැකියාවක් ඒ පුද්ගලයාට හම්බ වෙනවා. මරණ බියෙන් තොරව ජීවත් වීමේ හැකියාව ඒ පුද්ගලයාට හිමි වෙනවා. ඒක නිසා අපි කියන පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. දෙවනමයි කෙනෙකු හොරකම් කරොත් තවත් කෙනෙකුගේ දෙයක් අරගත්ත වෙනවා. එතකොට ඒ සමාජයේ සොරබිය කියන එක ඇත්ත වෙනවා. එහෙනම් අන් අයගේ ආරක්ෂාව, දේපල ආරක්ෂා වෙන්නේ නැත. සොරකම් කරන කෙනාගේ දේවලුත් නැති වෙලා යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න හොරකම් කරන්නේ නැති කෙනෙක්ගේ වස්තුව ආරක්ෂා වෙනවා. දැන් අපි හිතමු දැන් පාණාතිපාතා කියලා කියන්නේ පණ තියෙන සතෙක් වෙන්න ඕනේ. ඒ වෙලාවල් සතාට පණ තියෙන්නත් ඕනේ. මරණ චේතනාවක් තියෙන්නත් ඕනේ. උපක්‍රම කරන්නත් ඕනේ. සතා මැරෙන්නත් ඕනේ. දැන් ඔන්න උදම් බින්දයක් ගෙදර තියෙනවා. ඉලෙක්ට්‍රික් බැඩ්මින්ටන් එකක්. උදම් බින්දේ උදම් බිල්ලා ගෙදරට එනවා ළඟ පාත නැන්ද කෙනෙක්. අවුරුද්දට ඇන්ටි උදම් බිල්ලා ගෙදර ආවම මදුරුවයි කියලා උදම් බිල්ලා ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බැඩ්මින්ටන් එක අරගෙන මදුරුවන්ට ගහනවා. ටෝං ගාව කට ටෝං ගාලා මදුරුව පුපුරනවා. දැකලා තියෙනවා අර එහෙම අර බැඩ්මින්ටන් එකක් අරගත්ත වෙන සත්තුන්ට ගම සටස් ගාලා පුපුරන සද්දය ඇහෙනවා. දැකලා තියෙනවද? දැකලා තියෙනවද? පහුගිය දවස්වල වෙළඳ පොලේ විකුණන්න තිබුණා. ඉලෙක්ට්‍රික් එකක් වගේ ඒකේ තියෙන ෂෝට් එක මදුරුව මැරෙනවා. මැස්සෙට්ට ගවම මදුරුව කුඩු පුට්ටකස් ගාලා වැදෙනවා. දුම දාගෙන සතා මැරිලා වැටෙන්නේ. දැකලා තියෙනවද? හාපෝ ගන්න නම් එපා. දැකලා නැති එකත් හොඳයි. මේ එන අඩු ගානට රුපියල් අඩු ගානට නෙවෙයි රුපියල් 1000ට 2000ට තිබුණා විකුණන්න. මිනිස්සු හරි ආසාවෙන් ගත්ත සමහරක් අය ඒවා. දැකලා තියෙනවා මේ සමහරක් වෙලාවල් වලට අකුණු ගාලා එන ගාලා මිනිස්සු මැරෙනවා. නික අඟුරු වෙලා එන ගාලා මිනිස්සු මැරිලා යනවා අහලා තියෙනවද? එකපාරටම යනකොට ගහනවා එකට ලොකු හෙනයක් ගහක යට එනකොට ලොකු හෙනයක් ගාලා මේ මිනිස්සයා පිච්චිලා මැරෙනවා. දැකලා තියෙනවද මිනිස්සු ඉලෙක්ට්‍රික් වයර් එකක් අඩාගෙන වැටිලා පාර යනකොට අබුණ මේ වයර් එකට පිච්චිලා මැරෙන මිනිස්සු දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ප්‍රවෘත්ති වලට එහෙම කියනවා අහලා ඇතනේ හෙන ගහලා අකුණු ගහලා මිනිස්සු මැරෙනවා නෑ අහලා නැති ඉතිනේ. එහෙම වෙන්නේ මිනිස්සුන් ඔන්න ඔය වගේ පව් කරාම. ඒ තමයි අර ඉලෙක්ට්‍රික් ගන් එකකින් ගහන කුඩු කරල සත්තු මරන්නේ මේ විදිහටම එයාටත් ඒක විපාක වාරේ ලැබෙනවා. සමහරක් අය මදුරුව මරනවා පොල් තෙල් ගාලා. අය පොල් තෙල් පිංගම් වල පොල් තෙල් ගාලේ වල මදුරුවන්ට තිබ්බාම මදුරුව තෙල් වල ගාලා ඇලවිලා මැරිලා යන. සමහරක් අය තියෙනවා අර මීයෝ අල්ලන්නේම අර මේ ප්ලාස්ටරයක් වගේ එකක් තියලා තියෙනවා. ඒ තිබ්බම මීය ඇවිල්ලා ප්ලාස්ටරේට අවු වෙනවා. හාපෝයි සතා පුදුම වේදනාවක් විඳින්නේ. කකුල් ඇලවිලා ඒ සතාට ඒක ගලව ගන්න බැරුව ඒ සතා දඟලනවා හැමත් එක්ක ඒ සතාගේ ගැලවිලා එනවා. දැකලා තියෙනවද? සත්තුන්ට වද දීලා පීඩා කරලා සත්තු මරලා දානවා. ඒ නිසා ඒව කරන්න එපා ළමයි. ප්‍රාණඝාතය කරන මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා, ලෙඩ රෝග හැදෙනවා, ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. පැහැදිලිද? ගොඩාක් ලෙඩ රෝග දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඕඩම්මේ
සර් දැන් එතකොට මීයා ඉන්නවා නම් පූසෙක් ඇති කරාට මොකද්ද වෙන්නේ? එතකොට පවක් තියනවාද? ඕගොල්ලන්ගේ ගෙදර පූසෝ හදන්න මීයෝ මරා ගන්න නම් ඉතින් ඕගොල්ලන්ටත් ව්‍යංගයෙන් ප්‍රාණඝාතය අහු වෙනවා. පූසා හදන්නේ සුරතලයට නම් එහෙම අදාළ නැහැ. ප්‍රශ්නයක් නැහැ. සුරතලයට හදනවා නම් ඕගොල්ලෝ ගෙදරට පූසෙක් වරන් ආවේ මීයෝම මරන් කන්නේ කියලා දෙතනවා වෙන්න ඉතින් ඕගොල්ලන්ට ව්‍යංගයෙන් ප්‍රාණඝාතයට අහු වෙනවා. ඒ ඕගොල්ලෝ නරන්න මීයෝ සුරතලයට මරා ඈ සුරතලයට. එහෙනම් තමයි. Thank you sir. පූසව ගෙනල්ලා දැම්මනම් මීයෝ ඉස්සරහට ඩොලුම් ගාලා කාපන් මීයෝ මේ මීයව පූසෝ කියලා දැම්මොත් නනුන් ලවා සත්තු මරවනවා. තේරුණා? කෙනෙකු සෙල්ලකේම සිදු කරන්නේ පෞද්ගලිකවයි. එහෙනම් ඒක පැහැදිලි. එහෙනම් තව කෙනෙක් හොරකම් කරනවා නම් හොරකම් කිරීම විශාල අකුසලයක් විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. හොරකම් කිරීම තුළින් අනිත් අයගේ දේවල් නැති වෙනවා වගේම තමන්ගේ දේවලුත් නැති වෙලා යනවා. දැන් මගේ සංසාරේ කරපු අකුසල විපාකයක් වෙන්නේ නැති. මගේ දේවල් සාමාන්‍ය ලෙසියෙන් නැති වෙන්නේ නැහැ. මගේ මොන දෙයක් නැති වුණත් මට ඒක පහුවෙලා හරි හම්බ වෙනවා. ඕගොල්ලෝ දන්නවද මගේ කුඩයක් නැති වුණා. දැන් අවුරුදු 5කට විතර කලින් මං කැම්පස් යනවා එතකොට අපේ ඥාති කෙනෙක්ගේ ගෙදරකට මං ඒ ලොකු කුඩයක් අරන් ගියා. කුඩේ ඊට පස්සේ මට අමතක වෙලා හරි වෙන්නේ නැති. අවුරුදු 5කට විතර පස්සේ ඒ කුඩේ අයගෙන් ඇහුවට ඒගොල්ලෝ කොහෙම කුඩයක් ඒගොල්ලන්ගේ ගෙදර තිබුණේ නැහැ කියලා. වැඩේ කියන්නේ අපේ කුඩේ නම ගහපු කුඩේම මේ කට්ටිය ඒගොල්ලෝ ඒ නම ගහපු කුඩේම අවුරුදු ගානකට පස්සේ හම්බුණා. ඒගොල්ලොන්ගේම ගෙදර එක්කෙනෙක් අපේ ගෙදරට ඒ කුඩේ අරන් ආවා. එයා අවුරුදු 5කට විතර කලින් එහෙ දාලා ආවා. ඒ ගෙදරක ඥාති ගෙදරකට ගියපු වෙලාවක අමතක වෙලා මම දාලා ආවිල්ලා. ආයි ගියන් ආවම මේ කුඩේ හම්බුන්නේ නැහැ. ඒ ගත්තේ නැහැ කොහෙම කුඩයක් දැක්කෙත් නැහැ කිව්වා. වැඩේ ගන්න අවුරුදු 5කට පස්සේ ඒ ගෙදර කෙනෙක් අපේ ගෙදරට ඒ කුඩෙන් ආවිල්ලා එයා අපේ ගෙදර අපේ කුඩේ දාලා ගියා. ඒ කුඩේ අර මං ගහපු මාක් එකක් තියෙනවා නේද දවස්වල. කුඩේ එලනකොට ඒ මාක් එක අපි දැක්කා. බලන්න යා මගේ ඒගොල්ලන්ට කුඩයක් නැති හින්දා තමයි ඉතින් මගේ කුඩය අරන් දෙන්නේ මං ආපහු ගෙන් කුඩේ දීලා ආවා. අවුරුදු 5කට කලින් ඒගොල්ලෝ මගේ දෙයක් ගත්තොත් මට ඒ දේ හම්බ වෙන ලේසියෙන් නම් නැති වෙන්නේ. නැති වෙන වෙලාවල් තියෙනවා. දැන් මේ ජනවාරි 1 වෙනිදා මගේ මෝටර් බයික් එකේ හෙල්මට් එක නැති වුණා. පෙර අකුසල විපාකයක් නිසා මගේ කාගේ හරි මං හෙල්මට් එකක් අරගන්න නැති සංසාරේ. පළවෙනිද ජනවාරි 1 වෙනිදා හෙල්මට් එක නැති වුණා මම තියලා ගියා ජනවාරි 1 වෙනිදා ඒක මේ අපේ මේ මං ගියා පන්සල් ගියා බයික් එකේ පන්සල් ගිහිල්ලා ඇවිල්ලා යාළුවෙක් එක්ක අපි දෙන්නගේ හෙල්මට් දෙක අපි එළියෙන් තිබ්බා තියලා ආයෙ එනකොට හෙල්මට් එක නැහැ. මගේ හෙල්මට් එක නැහැ යාළුවාගේ එක දෙනවා යාළුවාගේ එක පරණ එකක්. ඊට පස්සේ මං අලුතින් හෙල්මට් එකක් ගත්තා. මම ඉතින් හිතාගත්තා මේ හෙල්මට් එක දන් දුන්නේ නැහැ කියලා ජනවාරි 1 වෙනිදා. එදින් බලන්නේ අනුන්ගේ ඉතින් මම විශ්වාසෙට තියලා ඉතින් අනුන්ගේ දැන් සෙරප්පු නැති වෙන කොච්චර සෙරප්පු නැති වෙන මිනිස්සුන්ගේ පන්සල් ගියාමනේ. පන්සල් ගියාම සෙරප්පු නැති වෙනව නේද? එහෙම වෙනවනේ. එහෙම හොඳ නෑනේ නේද? ඒතර මිනිස්සුගේ ආකල්ප දියුණු වෙන්න ඕන. අනුන්ගේ දේවල් ගන්න හොඳ නෑ. සමහරක් වෙලාවට දැන් මගේ සෙරප්පු දෙක වෙන මිනිස්සෙක් අරන් ගියොත් ඊළඟ අර මිනිස්සෙක් කරන්නේ එතන දෙන්න වෙන කෙනෙක්ගේ දෙකක් දාගෙන. ඉතින් අර මිනිස්සයා පලි නෑනේ. අර අනුන්ගේ දෙකක් වරන් කරන් ගියයි කියන්නේ. නේ? විශාල පාපයක් අනුන්ගේ සෙරප්පු වරකම් කරනවා කියන්නේ. එකපාරම මං අනුරාධපුරේ ගිහිල්ලා ඒ කියන්නේ මම සාමාන්‍ය ඇත්තටම කොහොමද හොඳ වටිනා සෙරප්පු දාගෙන යන්න ඒ වගේ යන්දි වන්දනා ගමන් යද්දි මම දාන්නෙම නෑ ඩෙක් ෂූස් නම් දාන්නෙම නෑ නෝමල් ස්ලිපර්ස් දාන්නේ නික් සෙරප්පු පාවහන් නෝමල් දෙකක් දාගන්නේ අඩු ගානක දෙකක් දාගන්නේ ඒවන කොහොමද නැතේ අඩු ගානක එකක් වුණාම පරිස්සම් කරන්න ඕනේ නෑ ළමයි මල් ගහක් කැටාරි ගල්වල යටයි ඕකට එක් ෂූස් දෙකක් හරි හොඳ ෂූස් දෙකක් දාන් ගියොත්
ඕකයි ඉතින් පාවහන් තබන මධ්‍යස්ථානයකට දීලා ටෝගන් එකක් අරගෙන ටෝගන් එක ආයි අරගෙන නේ එන process එකක් තියෙනවනේ ටෝගන් එක නැතුනොත් ඊට වඩා අපණ්‍යයි බෑග් එක ගන්න හම්බෙන්නේ නැහැ ඩවුන්ලෝඩ් කරන එක මගේ හැරෙනවා හරි කරදරයි නේද ඒකට පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ ඒ අනුන්ගේ දේවල් නම් ගන්න එපා කොහොමද ඔයගොල්ලෝ ගන්න නැහැ කියලා මම දන්නවා ඊළඟ එක තමයි වැරදි කාම සේවනය කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ වැරදි කාම සේවනය නම් කසාද බඳපු ගෑනු කෙනෙක් තමන්ගේ මහත්යරු නාම වෙන පිරිමි කෙනෙක් එක්ක වැරදි විදිහට කාමරවල හැසිරෙනවා. කසාද බඳපු ගෑනු පිරිමි කෙනෙක් තමන්ගේ නෝනෑරු නාම වෙන කාන්තාවක් එක්ක හරි එක්ක හරි වැරදි විදිහට අසභ්‍ය විදිහට හැසිරෙනවා. ඒකට අපි කියනවා වැරදි කාම සේවනය කියලා. මේ සිල්පදේ ඊට වඩා ගැඹුරට කියලා දෙනවා මම 10 වසරට ගියාම. දැනට ඔයගොල්ලෝ පොඩි පාන්තියක නිසා උත්තර ප්‍රමාණයක් දැනගත්තාම ඇති මේ සිල්පදේ ගැඹුරින් කියලා දෙනවා 10 11 පන්ති වලට ගියාම. හොඳේ? හරි. ඔය මට්ටමට ඔය ප්‍රමාණවත්. සර් මේ කූඩුවකට දාලා පස්සේ ඇරියොත් ඒක පදන් අපි කරන්නේත් එහෙමයි. මරන්නේ මීයෙක්වට අගාල අපේ ගෙදර ඉන්න මීයොන්ව අපි මරන්නේ අපි මීයොන්ව මී කූඩුවකට තියනවා අර ගියාම ඇතුළට දෙර අහුවල්ලනවා අල්ලලා මරන්නේ ඈත වෙලකට ගෙනින් දානවා මිනිස්සු නැති හරියක වෙල්ලි ආයවල් දෙයි ගෙනින් දාන්න ඉතින් දැන් මොනව කරන්නේ මරන්න බෑ පාළු වෙල්ලේ ආයකට ගෙනින් දාන ඒකට මීයෝ ඒ පාළු වෙල්ලේ ආයට වෙලා සතුටින් ජීවත් වෙනවා එතකොට සර්පයා වුණාමත් එහෙම අපේ වත්තේ මන්දේ අල්ලලා තියෙනවා නයි දෙන්නේ. පොළොංගු දෙන්නේ. ඒ විදිහට නයි ඊට පස්සේ ආයෙ එකපාරක් කැල්ල ලේ මාපිලා කුණ කටුව. ඕම අහුව වෙලා තියෙනවා. සත්තු අපේ වත්තේ ඉඳලා. විදින් විට මම බෝතල් වලට දාලා ඉතින් අල්ලලා ගෙනින් දානවා. මම බය නැහැ. නා එකපාරම මේ වගේ ලොකු නයෙක් මේ වගේ ලොකු එකෙක් අපේ වත්තේ මෙහෙම යනවා. දැන් අපේ දැකලා ගෑ ගෑ ගමන මම මෙහෙම නයාගේ බෙල්ලට තිබ්බා. ලී කැල්ල තව එක්කෙනෙක් ඉන්නෝනේ. මරන්න තිබ්බා මෙහෙම ගහලා. මරන්න එක නෙවෙයි වටින්නේ. කෙනෙකුගේ ජීවිතේ වෙන ඌ ආවල බෝතලයකට දැම්මා ලොකු ලීටර 5 වෝටර් බෝටල්ස් තියෙන. ඇරලා බෝතලේ මූඩිය වැහුවා අරන් ගියා. ගහනවා මෙහෙම ටුක් 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 ගාලා ගහනවා ආයිති. ටක් ගාලා වහනවා. ඊට පස්සේ ආයෙ ආව අරගෙන ගිහිල්ලා ඈත මං කිව්වේ වෙලකට මිනිස්සු නැති හරියකට ගෙනින් දාන්න මිනිස්සුගේ ගෙවල්ලට දාන්න බෑනේ මිනිස්සු ජීවත් වෙනවනේ ගිහලා අතරවල එතකොට ප්‍රාණඝාතය වෙන්නේ ගැලවෙන ක්‍රම තියෙනවනේ ඊළඟ එක තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදිය මේ කියන්නේ බොරු කියන්නේ නැහැ සත්‍ය කතා කරන්න ඕනේ. ඒ කියන්නේ බොරු කියන දේවල් කතා කරන්නේ. අනිත් අය රවට්ටන්න. ඊළඟට පිස්සුනා වාචා. කේලම. කේලමක් කියලා කියන්නේ දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ભેද බින්නාන දෙයක්. එන්න මෙන්න මෙහෙම කේලමක් කියලා කියන්නේ. අමායිසන්දිට අවස්ථාව දෙන්න මොන කේලමක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හොඳේ. ළමයි වරද්ද ගන්නවා කේලමක් කියන එක. දැන් ඔන්න A කියලා ළමයෙක් ඉන්නවා. B කියලා ළමයෙක් ඉන්නවා. හරි. C කියලා ළමයෙක් ඉන්නවා. D කියලා ළමයෙක් ඉන්නවා. E කියලා ළමයෙක් ඉන්නවා. D කියලා ළමයෙක් ඉන්නවා. ඔන්න පන්ති බාර 20 ඉන්නවා. අදිනාය කොණ්ඩේ දිගට දාලා හැම උදේ වෙනවා සින්දුකුත් අනුමිසේ ඒ කොණ්ඩේ දිගට දාලා හැම උදේ වෙනවා පාට මල් වැටිච්ච සාරය සින්දුවක් තියෙනනේ පොත් මිටිය කුඩේ අතේ නෑ වරදින් මොකද එහෙම සින්දුවක් තියෙනව නේද එදර යා එනවා එතකොට පොණ්ඩේ දිගට දාලා හැම උදේ වෙනවා පාට මල් වැටිච්ච සාරිය අඳිනවා එනවා යා she's coming එයා එනවා මෙහෙම එයාට ආරංචි වෙනවා BD දෙන්න ගහ ගන්නවා ඇය වහාම වේගෙන් පිටත් වෙනවා
ඇවිල්ලා අහනවා ඊගෙන් බබා ඔයා දැක්කද කවුද ගහගත්තේ කියලා. එනකොට මේ දෙන ගහගෙන ඉවරයි. ඊ කියනවා දැක්කේ නැහැ කියලා. ඊගේ අම්මා උගන්වලා තියෙන ඊට මොනවා හරි මිත් ඇහුවොත් දැක්කේ නැහැ කියලා කියන්නේ. ඊගේ ගෙදර අම්මා උගන්වලා තියෙන එහෙමයි කවුරු හරි දෙන්නේ ගහ ගන්නවා දැක්කොත් අම්මා උගන්වලා දෙන්න කියා දැක්කේ නැහැ. දන්නේ නැහැ කියලා කියන්නේ ගෙදර නම් උගන්වලා දෙනවා. ඊ කියනවා මම දැක්කේ නැහැ කියලා. ඊට ඊට වෙන්නේ මොකද්ද? බව බොරු කීමනේ නේද? දැක්කයි කියලා අහගන්නවා. දැක්කේ නැහැ කියලා කිව්වම එයාට බොරුවක් වෙනවා. එතකොට සී කියනවා සීගෙන් අහනවා බබා කියන්නකෝ ඇත්ත කියලා. සී කියනවා ටීචර් වීඩී දෙන්න තමයි ගහගත්තේ කියලා. ඊයාගේ චේතනාව ඇත්ත කියන චේතනාව. එතකොට මෙයා කේලමක් කිව්වද නෑ නෑ සී කියන්නේ කේලමක් නෙවෙයි. ඇත්ත කියන චේතනාවෙන් කියන්නේ. හැබැයි ඒ කියනවා ඒකේ හිතේ වෛරී චේතනාවක් තියෙනවා. ඒ හිතා ගන්නවා ඉඳපන් උඹලා දෙන්නවා ටීචර්ත් එක්ක මම තරහ කරන්නම්. එහෙම කියලා හේ අනිත් අයගේ කෙරේ හිතේ තියෙන පැහැදීම නැති කරන්න. අනිත් අය දෙන්නේකෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ભેද බින්න කරන චේතනාවෙන් කියනවා ටීචර්ට වීඩි දෙන්න ගහගත්ත කියලා. අන්න එයාගේ කේලමක් කිව්වා වෙනවා. එහෙනම් කේලමක ස්වરૂපේ තමයි වෛරී චේතනාවක් තියෙන්න ඕනේ. දෙන්නෙක්ට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ભેද කරන්න ඕනේ. තේරුණාද? තේරුණාද ධම්මේ? කේලමක වෙනස. සමහරක් වෙලාවට මිස් සමහරක් දේවල් අහුවාම ඇත්ත කිව්වම ළමයි සමහරක් ඇයි හිතනවා යා කේලමක් කිව්වා ඒකේ. පිටින් බැලුවම කේලමක් වගේ තමයි වෙන්නේ සමහරක් ඒවා. හැබැයි යා කියන්නේ ඇත්ත. චේතනාව වෛරී චේතනාවක් නෙවෙයි. ඔය පිටින් මිනිස්සුන්ට පේන්නේ නැහැ. නිකරුණේ අය කේලම් ගෝවා කියලා අද ගන්නවා. තේරුණාද? පැහැදිලි නේද දැන් ඒක? හරි අමාරු තැනක් ඈ. ඊට පස්සේ පරිසර අම්මා මතක් කරලා තාත්තා මතක් කරලා එහෙම වචන කී බඳිනවා නරක වචන. දැන් මට පරිසරවලට එක්සැම්පල් විදිහට කියන්න බෑනේ ක්ලාස් එකේ. කොහොම කියන්නේ ආපෝ පුළුවන් දන්නේ එහෙම කියන්නේ. ඔය සමහර පාරවල් වල යනකොට ඔයගොල්ලෝ ඇහිලා දෙන පරිසරවලට නේද? අම්මා මතක් කරලා බඳිනේව තාත්තලා මතක් කරලා නෑදෑයව මතක් කරලා අකුරු වලින් එක එක විදිහට ජරා වචන නේද? ඒ නිසා අපි පරිසා වාචාව පරිස වචන කියන්න හොඳ නැහැ. සම්ප්‍රාප්තකම කියලා කියන්නේ හිස් වචන. ඒ කියන්නේ මෙලව දියුණුවට හේතු වෙන්නේ නැති දේවල්. සාරුක්කා නීය රැට කෑවේ මොනවද? අපිට වැඩක් වෙනවද? අල්ලපු ගෙදර මැගි නැන්දා සතුටට කන්නේ මොනවද? වැඩක් වෙනවද? වැඩක් වෙනවදානේ. ඉන්දියාවේ නළු නිළිය රැට කන කෑම වර්ග මොනවද? වැඩක් තියනවද? ඉන්දියාවේ නළු නිළිය රැට කන කෑම අපිට වැඩක් තියනවද? වැඩ නැහනේ. එහෙනම් හොඳට මතක තියාගන්න හිස්සතන කියන එක අපේ මෙලව දියුණුවට හෝ පරලොව දියුණුවට හෝ වැදගත්කමක් නැති දේවල් තමයි අපි හිස්සතන කියලා කියන්නේ. ඊළඟට මිච්ඡා ජීවා. මිච්ඡා ජීවා කියලා කියන්නේ වැරදි සහගත දිවි පැවැත්ම කියන එක. එහෙනම් අපි වැරදි විදිහට ජීවත් වෙනවා නම් වැරදි වෘත්තියක් කරනවා නම් මිනී මරනවා නම් අවියාවුද බිස්නස් කරනවා නම් මත්ද්‍රව්‍ය බිස්නස් කරනවා නම් වැරදි විදිහට වෙනදාම් වර්ග කරනවා නම් අන්න ඒවා මිත්‍යා ජීවා විදිහට යන විශේෂයෙන් මත්ද්‍රව්‍ය මත්පැන් විකුණනවා නම් කවුරු හරි කෙනෙක් අන්න ඒවා වැරදි වෘත්තීන් විදිහට අපි කරන්නේ. දැන් අපි යනවා මේ ප්‍රශ්නත් ඇතුළත් කරලා මම හදලා දෙනවා ඔයගලන්ට ටියුට් එකක්. මම මෙතන වෙලාවක් කියපුව ඒවා තේරුණාද? තිසේනිට ප්‍රශ්නයක් තියෙනව නේද? ඉස්සන්දිට තියෙනවා එක්කෝනේ. එස්සනේ Sir, ඔව් අහන්න.
සර් දැන් අර කිව්වනේ මීයන්ව උකුලට අල්ලලා ගිහින් වෙලකට දැම්මහම ඒක හොඳයි කියලා. උකුලට අල්ලලා නෙවෙයි. උකුලට අර මී කතරකට අල්ලලා දාන්න නෙවෙයි. අර කූඩුවට අල්ලලා. ඔව් ඉතින් ඒක තමයි ඉතින් කරන්න දෙයක් තියෙන්නේ. නැත්නම් වෙන මීයෝ බෝ වෙන එක වළක්වන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒ කුඹුරට දැම්මහම ඒ කුඹුර වැඩ කරන ගොවියන්ට නෑ කුඹුරක් නෑනේ. කුඹුර වැඩ කරන කුඹුරු නෑ මේ පැත්තේ. මේ හරිය කුඹුරු වල වැඩ කරන්නේ නෑ කවුරු. ඕගලන් ඔයා කොහෙද ගම මේ පැත්තේ මේ කුඹුරු නෑ කැලෑ වෙලා තියෙන්නේ. අපේ පැත්තේ කුඹුරු කරන්නේ නෑ පැටියෝ. පුරන් වෙලා තියෙන්නේ මේ පැත්තේ. ඒකයි එහෙම කියන්නේ. ඔයාගේ ගම කොහෙද පැටියෝ? මිනුවන්ගොඩ. ආයේ පැත්තේ කුඹුරු කරනවද? ඔව්. ඒකනේ. ඔයාට හිතෙන්නේ එකපාරට මේක හරි ඔය අහපු එක. එකපාරටම ඔයාගේ හිතේ නැවෙන්නේ කුඹුරු කරන කුඹුරු වලට ගෙන් දැම්මම ඒ වෙන්නේ නෑ මේ පැත්තේ එහෙම නෑ පුතේ. අපේ පැත්තේ වල කුඹුරු කරන්නේ නෑ. කුඹුරු තියෙනවා මේ හරියේ. මේ බෙන්තර මේ හරිය කුඹුරු තියෙනවා. ඉස්සර කුඹුරු කරලා තියෙනවා මේ හරියේ. ඒවා 1978න් පස්සේ කරන්නේ නෑ. පාළුවට ගිහින් තියෙන එන්න ලොකු ගස් ඇදිලා එහෙම පුරන් වෙලා තියෙන ඒවා. කුඹුරු යනවා. ඒ නිසා එහෙමයි ගිහින් දාන්න. දැන් නෑනේ ගැල්ලුවා. නෑ. හොඳ ප්‍රශ්නයක් බබාට. හරි. එතකොට මේ ඊළඟට අපි අහන්නේ ඊළඟ කොටසට යන් අපි ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍රයේ මේ මොනවද පේපර් බුක් එකක් තියෙනවා මන් දීලා ඔයගොල්ලන්ට ඉන්න මම පෙන්නන්න පේපර් බුක් එක. ඒ කියන්නේ ඔයගලන්ට ගියේ ටියුට් එකක්. මේ තියෙන්නේ ටියුට් එක. මේක ළඟදීම දැන් ඔයගලන්ට තැපෑලෙන් හම්බෙයි. තේ ලස්සනයි. දලදා මාලිගාවේ ෆොටෝ එකක් තියෙනවා. නේ. ටියුට් බුක් එක. එතකොට මීයාව කූඩුවට දැම්මාම ඉර කළා කියලා පව් සිද්ධ වෙනව නේද? ඉතින් ඒක දියලා දියන්නේ නැහැ නේ මොකෝ සදාකාලිකව නේද? එහෙමයි කියලා පුළුවන් ද ඔයගලන්ට ඔයගලන්ගේ ගෙදර මීයෝ ටික ඔක්කොම තියාගන්න. අනේ කමක් නැතේ මීයෝ ඔක්කොම ඉදී අපිත් එක්ක මීයෝ ජීවත් වෙමු කියලා. තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි නේද? මීයෝ අපේ සහයෝගයෙන් ජීවත් වෙනවා කියලා නේද? හොඳයි ඉතින් එහෙම ඉන්න පුළුවන්. දොලෙන් නහන්. සර් ඔව්. මේ මවක් තම දරුවන්ට ලෙඩ රෝග ආරක්ෂා වෙන්න චේතනාවෙන් අර මේ අර ඉලෙක්ට්‍රික් බැඩ්මින්ටන් රැකට් එක පාවිච්චි කරොත් ඒක පවක්ද? මම ඉතින් දරුවන් වෙනුවෙන් කරලා දරුවෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ කියලා හිතාගෙන හරි ගහනවනේ. ඉතින් මාවට ඉතින්කට වෙන්නේ මේ දරුවෝ හින්දා පව පුරව ගන්න තමයි. ඒ පවුනේ. දරුවෝ වෙනුවෙන් පව කරා වෙනවා. දැන් අම්මලා උදාහරණයක් විදිහට ගත්තොත් එහම දූලගේ කොණ්ඩ බලනවනේ නේද? කොණ්ඩ බලනවා නේද? කොණ්ඩේ බලනකොට උකුණෝ මරනවනේ. එතනත් විශාල ප්‍රාණඝාතයක් අකුසලයක් කරගත්තා වෙනවා. ඉතින් ඒක ගැලවෙන විදි තියෙනවා. නේද? අපිට පුළුවන් විසඳුම් තියෙනවා. දැන් අපිට පුළුවන් කන්ද පිරිත කියලා පිරිතක් අහලා දෙනවා. කන්ද පිරිත කියලා. කන්ද පිරිතෙන් පිරිත් කරලා කොණ්ඩෙට දාන්න. කොණ්ඩේ උකුණොන් ඉන්න අයට දැම්මාම ආයේ උකුණු නැති වෙන කොණ්ඩේ ඉන්න. මැරෙනව නෙවෙයි උකුණ බෝ වෙන්නේ නැහැ. උකුණේ කොයා ගන්න නැති වෙන්නම උකුණ හොඳ වෙනවා. කන්ද පිරිතෙන් පිරිත් කරලා දාන්න කොණ්ඩෙට. ඊට පස්සේ මදුරුවොත් එහෙමයි. ඉතින් මදුරුවෝන් අම්මා මරන්න ඕනේ නැහැ ළමයි බේර ගන්න මදුරුවෝ එක්කෙනෙක් දෙන්නේ මරුවයි කියලා මොකෝ මේ. ඒ හරියම ඉන්න මදුරුවෝ ටික අම්මට මරන්න පුළුවන්. හොඳම දේ තමයි පැටියෝ මදුරු විකාරසක ආලේපයක් භාවිතා කරනවා. ඒ කියන්නේ
මధుර විකර්ෂක ආලේප විදියට සිද්ධාලේප වගේ ඒවා ඊට පස්සේ පැංගිරි තෙල් නේද? පැංගිරි තෙල් වගේ දේවල් ගන්න අම්මට පුළුවන් ළමයි වෙනුවෙන් ආදරෙන් කරුණාවෙන් ಔಷಧයක් නෙමෙයි පැංගිරි කියන්නේ ආයුර්වේද දෙයක් නේ. ඒකට අම්මට පුළුවන් ඒ ඔය අහන්නේ මේ කියන්නේ උදාහරණයක්නේ. කෙනෙක්ට පුළුවන් මේ පැංගිරි ස්ප්‍රේ එකක් ගෙනල්ලා ඒක ස්ප්‍රේ කරන්න. ඒකට අම්මටත් පිනක් සිද්ධ වෙනවා නේද? ළමයිව ආරක්ෂා කරන්න පැංගිරි තෙල් ගෙනාවයි කියන පින. නේද? ඒකෙන් සත්තු මැරෙන්නේ නැහැ. මధుරව කන්නේ නැහැ. ඔයගොල්ලෝ ආරක්ෂා කරනවා. දැන් අර නේදනේ? Thank you, sir. අර ඒ බැඩ්මින්ටන් එක නම් පාවිච්චි කරන්න එපා කවුරුවත් කිසිම කෙනෙක්. හොඳේ ආයිද කියන්නේ ආයිත් හම්බ වෙනවා ඉලෙක්ට්‍රික් එන්න. බය වෙන්නත් ඕනේ. ඒ වගේ ඒවා පාවිච්චි කරන්න එපා කිසිම වෙලාවක දැක්කාම සතුටු හිතන දෙයක් වුණාට. මාර භයානක උපකරණයක් ඒක. ඔයගොල්ලෝ දන්නද ඒක හදපු මිනිස්සයාටත් සංසාරේ මේ ගැලවිල්ලක් නැති වෙන්නම අකුසල් පිරෙනවා. දැන් ඔයගොල්ලෝ හිතනකොට පැනඩෝල් එක හොයාගත්ත කෙනා මොනතරම් පිනක්ද? කරගන්න කියලා. එයා පැනඩෝල් එක හොයාගත්ත නිසා මිනිස්සුන්ට ලොකු සහනයක් හම් වෙනවානේ. හොඳ දෙයක් මේ හොල් කරේ ලෝකෙට. එයාට ලොකු පිනක් වෙනවා. හදපු මිනිස්සයාට. ඒ වගේම තමයි අර මං කිව්ව සත්ත්ව මරණ බැඩ්මින්ටන් එක හදපු මිනිස්සයාට හම්බ වෙන්නේ ඒ වගේ අකුසල විපාකයක් තමයි විශාල අකුසල විපාකයක් එයාට හම්බ වෙන්නේ. ඊට පස්සේ ආජීවක අත්තමක සීමක සරු කරගමු. හරි. ඊළඟට අහනවා බුද්ධිමය ශ්‍රේෂ්ඨත්වයට පත්ව ජීවත් වන මිනිස්සු හා සතුන් අතර ඇති වෙනස්කම් පහ. මොනවාද? මිනිස්සු හොඳ නරක තියෙන. දන්නවා සත්තු හොඳ නරක දන්නේ නැහැ. මිනිස්සුන්ට මොනවද තියෙන්නේ? මිනිස්සු මිනිස්සු දෙමෝපියන්ට සලකන්නේ සත්තු දෙමෝපියන්ට මිනිස්සු දෙමෝපියන්ට සලකනවා සත්තු දෙමෝපියන්ට සලකන්නේ නැහැ. යාගේ මිනිස්සුන්ට සදාචාරයක් තියෙන සත්තුන්ට සදාචාරයක් නැහැ. තේරුණාද? මිනිස්සු සිල් රැකෙන සත්තු සිල් රැකෙන්නේ නැහැ. දැන් සමාජය තුළ ජීවත් වෙන ප්‍රධාන මානව කණ්ඩායම් දෙක මොනවද? ගිහි පැවිදි නේද? ගිහි අයයි පැවිදි අයයි. සදාචාරවත් මානව සමාජයේ ගිහියන් වන අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීලය කුමක්ද? පංචශීලය. ශික්ෂාපද සංඛ්‍යාව අනුව ගිහිපද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලබන සීලේ ප්‍රභේද තුනක් මොනවද? පංචශීලය, අටශීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය ඒවා. පොහේ දින හා විශේෂිත අවස්ථාවලදී ගිහියන් විසින් සමාදන් වන අටසිල් වර්ග දෙකක් මොනවද? ආජීවක අෂ්ටමක සීලය සහ අටසිල්. බෞද්ධ සමාජයේ ගිහියන් විසින් පොහේ දිනේදී සමාදන් වන ආජීවක අෂ්ටමක සීලයට අයත් සිල්පද පිළිවෙලින් දන්නවනේ පාණාතිපාතා අදින්නා දානා නේද? ඊට පස්සේ කාමේසු මිත්‍යාචාරා මුසාවාදා පිසුනා වාචා පරසා වාචා සම්ප්‍රප්පලාපා මිත්‍යා ජීවා කියන සිල්පද ටික ආජීවක අෂ්ටමක සීලයේ සඳහන් ගිහියන්ගේ කයින් සිදුවන වැරදි මොනවද? පානඝාතයෙන් වළකින්න ඕනේ, හොරකමෙන් වළකින්න ඕනේ, වැරදි කාම සේවනයෙන් වළකින්න ඕනේ. වචනයෙන් වන වැරදි මොනවද? හිස් වචන වලින් වළකිනවා, පරස වචනයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, කේලමෙන් වළකිනවා. මිත්‍යා ආජීව වැරදි සාගත වෘත්තීන්ගෙන් වැළකීම, වැරදි සාගත දිවි පැවැත්මෙන් වැළකීම මිත්‍යා ආජීවය. සම්මා ආජීවයට අයත් බුදුරජාණන් වහන්සේ විසින් ජීවසනා කරන ජීවනෝපායන. අන්න ඒක ආගම. මොනවද යහපත් වෘත්තීන්? සම්මා යහපත් වෘත්තීන් බුදුරජාණන් වහන්සේ අගය කරපු කෘෂි කර්මාන්තය. මොනවද? අරගන්න. කෘෂි කර්මාන්තය. සත්ත්ව පාලනය. මොනවද? සත්ත්ව පාලනය. හරක් බලා ගන්න එක. හරක් පාලන එකක් කරන එක ධාර්මිකයි. මසට නෙවෙයි හොඳේ. ඊළඟට දැහැමි වෙළඳාම. රෙදි වෙළඳාම් කරනවා. මල් වර්ග වෙළඳාම් කරනවා. මල් බිස්නස් එකක් කරනවා. මල් ඔය ෆ්ලෝරා අදේරෝ නැද නෝක? රාජ්‍ය සේවය. ඒ කියන්නේ ගුරු වෘත්තිය වගේ ඒවා. වෛද්‍ය වෘත්තිය. ඊට පස්සේ ආරක්ෂක අංශය. පොත්වල නමත් හොඳයි ආරක්ෂක අංශය. ඒවා ධාර්මික වෙනදා. ඒවා සම්මා ආජීව කියලා කියනවා. පැහැදිලිද? බබාට තේරුණාද? හරි. එතකොට ඒ ටික හොඳට පැහැදිලිව දැන් තේරෙනවා.
එතකොට ඕගලන්ගේ ටියුට් එක පැටිය හම්බ වෙනවා. එතකොට ඒ ටික කරන්න තියෙන ටියුට් එක ළඟදිම හම්බෙයි ඕගලන්ට. බබාලට වෙනත් ගැල්ල තියෙනවද? බබාලට ගැල්ල තියෙනවද? ටීචර්ස් ගැල්ල තියෙනවද? උදම්මින් ගැල්ල තියෙනවද? ගැල්ල තියෙන අය අත උස්සන්න. ඔය ඉන්නේ අපේ පමාලි. සර් ප්‍රාණඝාතනයේදී කාට හරි සතෙක් මරණ චේතනාවකින් යම්කිසි උපායක් යොදලා ඒ සතාව මරන්න උත්සාහ කරනවා. ඒ වුණාට ගන්න ක්‍රියාමාර්ගය නිසා සතාව මරණයට පත් වෙන්නේ නැහැ. එතකොට එයාගේ මරණ චේතනාව තිබුණ නිසා එයා ප්‍රාණඝාතනයක් කරගන්නවද? නෑ. මරුන්නේ නෑනේ. කර්මය සම්පූර්ණ නෑ. හරි සර්. ඒක නම් එයා දාම් පාසලේදී ඔයගලගෙන් අහපු ප්‍රශ්නයක් අනුව අහපු ප්‍රශ්නයක් ඒක නම්. පමාලිලට දාම් පාසලේ ඔය ගැන ඉගෙනනවනේ. ඒ පමාලි. හසිදුවන් සර් සියල්ලම කර්මයෙන් සිදු නොවේ කියන්නේ මොකද්ද සර්? හැම එකක්ම කර්මයෙන් වෙන්නේ නැහැ. ඊතෝ නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා නියාම ධර්ම පහකට අනුව තමයි වෙන්නේ. ඔක්කොම කර්මයට අනුව වෙන්නේ නැහැ. කියන එක තමයි හේතුව. නිදිය ගැන දහසද පන්තියේ ඉන්නේ. ඇඳට වෙලා මොකෝ කරන්නේ? ඒක දාගෙන ඉන්නේ සීතලයි ඒකයි. නැගිටලා ඉන්නවද? හරි. හසිදු කොහෙන්ද සම්බන්ධ වෙනවා කියලා කිව්වේ? නෑගල්ල රබුක්කල. AC දාගන්න ඕන. AC එක නිවන්න ඕනේ සීතල නම් හරිද? හොඳයි. හරි. ඊට පස්සේ ඕම ඇඳේ ඉන්නේ නින්දේ ඊට පස්සේ. ඊට පස්සේ ඊට පස්සේ කෝ පමාලි සර් මම ප්‍රශ්න ඇහුවා. ඔයා ප්‍රශ්නේ ඔය අම්පතේ කියලා දුන්නා ඉතින් ඕක. නෑ සර් මම පහන් පාසල් යන්නේ. ඔයයට ගැල්ලු ආවේ කොහොමද? සර් ප්‍රාණඝාතනය කියලා ඉස්සර නිකන් ඔළුවට ආවේ. හොඳයි. ඊට පස්සේ තව එක්කෙනෙක් අත උස්සන් හිටියා මහත්තයෙක්. කොහේ මහත්තයා පේන්නේ නැහැ. මහත්තයෝ කීප දෙනෙක් අත උස්සන් හිටියා. අනේ මන් දන්නේ හොයන්න. සෑ එතකොට කවිබන කිව්වොත් ඒක පෞසිද්ධ වෙනවා. අම්මෝ කවිබන කියන්නේ ඒක බුද්ධ දේශනාවෙන් බැහැර කරපු දේශනාවනේ. කවිබන කියන්න එපා කියලා. ඔව්. වෙතුනිජ නිජාද වන්දන. හෙලෝ. නිජාස. වෙතුනිජ අහන්න. ආන්න බැලියෝ. සර් දැන් අපි පාරේ ඉන්න සතෙක්ව ගෙනල්ලා කුරුල්ලෙක් හරි බල්ලෙක් හරි පාරේ අස්න වෙලා ඉන්නකොට එයාව කූඩු කරලා ඇති කරන එක හොඳයිද? එයා අස්තරන වෙලා පාරේ ඉන්නවා. දකිනවා පාරේ කුරුල්ලෙක් ඉන්නවා. තනියම කුරුල්ලා ඉන්නේ. කුරුල්ලාව අල්ලගෙන ගෙදර ගෙනල්ලා කූඩුවක දාලා කන්න දෙන. එහෙමද? කන්න දීලා හොඳට බලා ගන්න එක හොඳයිද? ඔව් ඉතින් එයාට පාරේ ඉන්න දුන්න නම් ඉවරයිනේ. නෑ සර් බල්ලෙක් වගේ. බල්ලෙක් අල්ලගෙන පාරේ ඉන්නකොට මෙහෙමයි ඉතින් අපිට ඉතින් වැඩක් නැහැ. පාරේ ඉන්නවා නම් ඒගොල්ලෝ හිටින්නේ නේද? සර්.
පාරේ ඉන්නවනම් ඔය අහ කියන දේවල් ගෙන්න අහ කියන නයිව ගෙන්නගෙන දාගන්න එපා කියන එකයි. ඊළඟට පාරේ මෙහෙමයි ඉතින් පාරේ ඉන්නකොට සතෙක්ට කන දුන්නට කමන්නේ මේ පාරේ ඉන්න බල්ලෝ ගෙනල්ලා තියාගෙන උන්ට සාත්තු කරලා ආයේ ඊළඟට අනවශ්‍ය සම්බන්ධතා ලෝක ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. තේරුණාද? නෝට් ලියන්නේද? නෝට් ලියන්නේ ලියන පොතේ. හොඳේ? හරි. දැන් ලබන සතියේ නම් හදිදු අනිවාර්යයෙන්ම ඔය විදිහට ඉන්නේ නැතෝ හොඳට ඇඳේ වාඩි වෙලා ඉන්න. නැතෝ හොඳට පුටුවක වාඩි වෙලා ඉන්න ඕනේ. හොඳේ? හරි. මේ ඔමෙන්දි ඔමෙන්දි කියන්නේ කල්පන බුද්ධාගමෙන් එතකොට බැහැරයිද? ඔව් බුදුහාමුදුරුවෝ එපා කියප දේශනාවන්නේ කවියෙන් බණ කියන්න බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉද්දිත් ඇහුවා. යමේලොයි තේකුලයි කියලා හාමුදුරුවෝ දෙන්නේ. බුදුහාමුදුරුවෝ එපයි කියනවනේ කවියෙන් බණ කියන්නේ. හරි. එතකොට මේ පාඩම හොඳට තේරුණා නේද? එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ඒ කියන්නේ බෝධි පූජා කවිය අපි කිව්වට කමක් නැහැ. පන්සල් ගෙනිලා මං ගුණ හාමුදුරුවරුන්ගෙන් සිල් අරගෙන ඉන්න වෙලාවට කවි බණ අහන්න හොඳ නැහැ. එදිනෙදා ජීවිතේදී බෝධි පූජා කවි කිව්වට කමක් නැහැ අද. දැන් අද පන්සිල්නේ. එහෙම කමක් නැහැ බෝධි පූජා කවි කිව්වට. මං කිව්වේ කවි බණ ඔය හාමුදුරුවරු කියන්නේ සිල් අරන් ඉන්නකොට ඒව අහන්න හොඳ නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. සුබ රාත්‍රියක් හැමෝටම ආදරෙයි ආයිබෝවන්. හොඳට තේරුණා නේද? හරි කුසරණයි. එසදී අපි යනවා. හරි කුසරණයි.